හිතන්න Google එකකින් හොයාගන්න බැරි සාමාන්‍ය බ්‍රවුස එකකින් බලන්න බැරි බොහෝ දෙනා නොදන්න අන්තර්ජාලයේ තවත් කොටසක් තියෙනවා කියලා. ඒකට කියන්නේ ඩාර්ක් වෙබ්. සමහරුන්ට මේක අභිරහසක්, තවත් සමහරුන්ට භයානක තැනක්. නමුත් ඩාර්ක් වෙබ් ගැන කියන හැම කතාවක්ම ඇත්තද? අද අපි බලමු ඩාර්ක් වෙබ් එකේ සැබෑ අභිරහස් 7ක් සහ පිටස් වෙන සත්‍ය. වීඩියෝ එක පුරාම ඉන්න. අවසානින්ම සාමාන්‍ය අන්තර්ජාල භාවිතාකරුවෙකුට වැදගත් ආරක්ෂක උපදෙස් කීපයක් කියනවා. අංක 7. ඩාර්ක් වෙබ් කියන්නේ මොකක්ද? ගොඩක් අය ඩාර්ක් වෙබ් සහ ඩීප් වෙබ් කියන්නේ එකම දේ කියලා හිතනවා. ඒත් ඒක වැරදි. අපි දිනපතා පාවිච්චි කරන Google, YouTube සහ Facebook වගේ වෙබ් අඩවිවල සර්ෆේස් වෙබ් එකට අයිති වෙනවා. ලොගින් කරන්න ඕන ඊමේල් බොක්ස් එකක්. ඔන්ලයින් බැංකින් වගේ සර්ච් එන්ජින් වලින් හොයාගන්න බැරි කොටස් ඩීප් වෙබ් එකට අයිති වෙනවා. ඩාර්ක් වෙබ් කියන්නේ විශේෂ සොෆ්ට්වෙයාර් භාවිතයෙන් ප්‍රවේශ විය හැකි හිතාමතා සංගවා ඇති කොටසක්. ඒක නීති විරෝධී දේවල් සඳහා පමණක් භාවිතා කරන තැනක් නෙවෙයි. සමහර මාධ්‍යවේදීන්, පර්යේෂකයන් සහ පෞද්ගලිකත්වයේ අවශ්‍ය අයත් බය භාවිතා කරනවා. අංක 6. ඇයි මේ තරම් රහසිගත? ඩාර්ක් වෙබ් ඇති බොහෝ සේවාවන් භාවිත කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා සමහර රටවල වාරණ මග හැරීමට, තොරතුරු හෙළි කරන පුද්ගලයන්ට හෝ මාධ්‍යවේදියන්ටත් ඒ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒත් මේ ආරක්ෂාව අපරාධකරුවත් භාවිතා කරන්න ඉඩ සලසන නිසා ඩාර්ක් වෙබ් එකට නරක ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. අංක 5. දත්ත කාන්දු වීම. ලෝපුරා විවිධ ආයතන හැක් වුණ අවස්ථාවලදී සොරකම් කළ ඊමේල් ලිපින පාස්වර්ඩ් හෝ වෙනත් දත්ත නීති විරෝධී ලෙස විකිණීමට උත්සාහ කරන සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා එකම පාස්වර්ඩ් එක හැමතැනට භාවිතා කරන එක ඉතා අවදානම්. ඔබේ ඔන්ලයින් account සහ ශක්තිමත් පාස්වර්ඩ් සහ දෙපියවර සතතාපනය නොත් two factor authentication භාවිතා කිරීම ඉතා වැදගත්. අංක 4. නීතිය ක්‍රියාත්මක කරන ආයතන. ගොඩක් අය හිතන්නේ ඩාර්ක් වෙබ් එකේ ඉන්න හැමෝම අල්ලන්න බෑ කියලා. නමුත් ඒක ඇත්තක් නෙවෙයි. ලෝපුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතන එකට වැඩ කරමින් නීති විරෝධී වෙළඳපොළවල් සහ අපරාධ ජාල රැසක් වසා දමා තිබෙනවා. ඒ කියන්නේ ඩාර්ක් වෙබ් කියලා නීතියෙන් සම්පූර්ණයෙන්ම ගැලවෙන්න පුළුවන් තැනක් නන් නෙවෙයි. අංක 3. හැම දෙයක්ම ඇත්ත නෙවෙයි. ඩාර්ක් වෙබ් ගැන අන්තර්ජාලයේ සංසරණය වෙන කතා ගොඩක් තියෙනවා. ඕනෑම දෙයක් එතනින් ගන්න පුළුවන් අමුතු සේවාවන් තිබෙනවා. මේ වගේ කතා බොහෝමයක් අතිශෝක්තියෙන් හෝ සත්‍යාපනය නොකළ ප්‍රචාරයන් විය හැකියි. ඒ නිසා අන්තර්ජාලයේ දකින හැම දෙයක්ම විශ්වාස කරන්න කලින් විශ්වාසදායක මූලාශ්‍ර බලන්න. අංක 2. ක්‍රිප්ටෝකරන්සි. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ නීති විරෝධී දෙයක් නෙවෙයි. ලෝපුරා නීති අනුකූලව භාවිතා කරන ඩිජිටල් මුදල් පද්ධතියක්. නමුත් සමහර නීති විරෝධී ක්‍රියාකාරකම් වලදී ක්‍රිප්ටෝකරන්සි භාවිතා කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ඒ නිසා තාක්ෂණය නරක දෙයක් නෙවෙයි. ඒ භාවිතා කරන ආකාරයයි වැදගත්. අංක 1. සාමාන්‍ය පරිශීලකයන් දැනගත යුතු දේ. ඩාර්ක් වෙබ් ගැන දැන ගැනීම වටිනවා. හැබැයි කුතුහලය නිසා නොදන්න වෙබ් අඩවි වලට යාම හෝ සැකසහිත ගොනු බාගත කිරීම අවදානම් වෙන්න පුළුවන්. ඒ වෙනුවට හැම account එකකටම වෙනස් password එකක් භාවිත කරන්න. two factor authentication සක්‍රිය කරන්න. සැකසහිත ලින්ක් විවෘත නොකරන්න. ඔබේ software නිතර අප්ඩේට් කරන්න. මේ වගේ පුරුදු ඔබේ දත්ත ආරක්ෂා කරගන්න බොහෝ දුරට උපකාරී වෙනවා. ඉතින් මේ තමයි ඩාර්ක් වෙබ් එකේ සැබෑ අභිරහස් 7 සහ ඒවා පිටපස තියෙන සත්‍යය. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න. මේ වගේ තවත් amazing fact, technology සහ mystery වීඩියෝ බලන්න channel එකට subscribe කරලා bell icon එක on කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් හා පුදුම කරුණු සමග හමු වෙමු. ස්තුතියි.